හොඳයි අපි 2016 ධාරා විද්‍යුත් එල්සීගේ ටික බලමු. ඒක ඇවිල්ලා තින්නේ 7 25 26 40 43 කියන ප්‍රශ්න ටික. 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නේ කියන්නේ පහත දී ඇති අභ්‍යන්තර ප්‍රතිරෝධ කට්ටල අතුරින් පෙන්වා ඇති පරිපථයේ I ධාරාව සහ 1 කිලෝ ඕම් ප්‍රතිරෝධකය හරහා වෝල්ටේජ් මැනීම සඳහා ඒ ඇමීටරයට සහ වෝල්ට්මීටරයට තිබිය යුතු වඩාත්ම සුදුසු අභ්‍යන්තර ප්‍රතිරෝධ කට්ටල වන්නේ. හරි මේකේ ගැලපෙන ප්‍රතිරෝධ කට්ටල මොනවද කියලා තමයි අපෙන් අහන්නේ. ඉතින් එතකොට පරිපථයක් දීලා තියෙනවා. ඒ පරිපථයේ තියෙන්නේ මෙහෙම. කෝෂයක් තියෙනවා. මෙතන ඇමීටරයක් තියෙනවා. මෙතන 20 ඕම් ප්‍රතිරෝධයක් තියෙනවා. මෙතන 1 කිලෝ ඕම් ප්‍රතිරෝධයක් තියෙනවා. මෙතන වෝල්ට්මීටරයක් තියෙනවා. දැන් අපි වෝල්ට්මීටරය අභ්‍යන්තර ප්‍රතිරෝධයයි ඇමීටරය අභ්‍යන්තර ප්‍රතිරෝධයයි නේ අහන්නේ. සාමාන්‍යයෙන් දැන් මේ වෝල්ට්මීටරය ගත්තාම මේ 1 කිලෝ ඕම් හරහා විභවාන්තරය මනින්න හදන්නේ. මේක පරිපූර්ණ එකක් වෙනවා නම් ගොඩක් හොඳයි. හරි. ඒ කියන්නේ මේ 1 කිලෝ ඕම්ට වඩා ගොඩාක් වැඩි ප්‍රතිරෝධයක් තියෙන තරමට තමයි ඒක සුදුසු වෙන්නේ. එතකොට මොකද එයා හරහා ධාරාව යන්නේ නැහැ. එහෙම බැලුවොත් 1 කිලෝ ඕම්ට වඩා වැඩි ප්‍රතිරෝධයක් තියෙන්නේ 5 කිලෝ ඕම්. උත්තර දෙකයි තියෙන්නේ 1 සහ 4. එතකොට අපිට අනිත් තුනම අයින් වෙනවා. ඊළඟට ඇමීටරයක් ගත්තාම ඇමීටරයක් වෙන්න ඕන අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩු වෙන තරමට හොඳයි. ඒක පරිපූර්ණ නම් බිඳුවක්නේ. එතකොට අඩුම වෙන තරමට ඒක වඩාත් සුදුසුයි. 20ට වඩා අඩු වෙන එක මේකෙදි හොඳයි නේ. 20ට වඩා අඩු එකක් විදිහට දීලා තින්නේ 1 ඕම් කියන එක. එතකොට උත්තරය 1 වෙනවා. ප්‍රශ්නාංක 7ට උත්තරය 1. ඊළඟට ප්‍රශ්නාංක 25. ප්‍රශ්නාංක 25 ගත්තයින් පස්සේ 25 වෙනි එකේ තියෙනවා 3 වෝල්ට් සහ 3.2 වෝල්ට් විදුලි වාහක බල ඇති 0.5ක සමාන අභ්‍යන්තර ප්‍රතිරෝධ සහිත කෝෂ දෙකක් රූපේ පෙන්වා ඇති පරිදි සමාන්තරව සම්බන්ධ කර ඇත. කෝෂ සංයුක්තය මගින් උත්සර්ජනය කරන ක්ෂමතාව වන්නේ. දැන් එතන අපිට පරිපථයක් දීලා තියෙනවා. ඒ පරිපථයේ තියෙන මෙන්න මෙහෙම කෝෂ දෙකක්. මේ පැත්තට අග්‍ර දෙකක් දාලා තියෙනවා. ඒවා යන්නේ නැහැ නේ ඉතින්. 3.2 වෝල්ට් 0.5 ඕම් 3 වෝල්ට් 0.5 ඕම්. දැන් එතකොට මේකේ විදුලි වාහක බලය මෙහෙට මෙයාගෙත් මෙහෙට මෙයා 3.2 වැඩි නිසා ධාරාවයි කියලා ගත්තොත් මේකට කර්චොෆ් නියමයක් දාන්න. කර්චොෆ් නියමය දැම්මයින් පස්සේ 3.2 ධන වෙනවා මේ 3 ඍණ වෙනවානේ. යන පැත්තට 3.2 අපි යනවට විරුද්ධව 3 එහෙනම් 3.2 ඍණ 3 සමානයි i වාරයක් 0.5යි i වාරයක් 0.5 කියන්නේ i වාරයක් 0.5 ධන 0.5 කියන්නේ 1යි. 0.2 සමානයි i වාරයක් 1. එහෙනම් i සමානයි 0.2යි. ඒතර ක්ෂමතාවය කියන්නේ i වර්ගය rනේ. මෙතන i වර්ගය r 0.5ක් තියෙන. මෙතන i වර්ගය r 0.5ක් තියෙන්නේ. ඒතර මෙතන i කියන්නේ 0.2 වර්ගය මේ r දෙකම මුළු එකතු එකයිනේ. එහෙනම් ක්ෂමතාවය ගත්තොත් 0.2 වර්ගය කියන්නේ 0.04ක් වොට් කියලා එනවනේ. 0.04යි වොට්. හරි. ඊළඟට ප්‍රශ්නාංක 26. ප්‍රශ්නාංක 26 තියෙන්නේ එක එකෙහි විස්කම්භය සිම්පල් D වූ සහ දිග L වූ එක්තරා ලෝහයකින් සාදන ලද සරසම කම්බි 9ක් සමාන්තරගත සම්බන්ධ කර තනි ප්‍රතිරෝධයක් සදා ඇත. එම ප්‍රතිරෝධයේ එම ලෝහයෙන්ම සාදන ලද දිග L වූ සහ විස්කම්භය capital D වූ තනි කම්බියක ප්‍රතිරෝධයට සමාන නම්. හරි. එතකොට ප්‍රතිරෝධය R සමානයි ρ L බෙදීම A නේ. ρ L බෙදීම A. එතකොට විස්කම්භය D නම් මෙතන ගන්න පුළුවන් මේ 5D බෙදීම දෙකේ වර්ගය. 5D බෙදීම දෙකේ වර්ගය කියන්නේ මේක ලියන්න පුළුවන් 4යි
රෝ L බෙදීම 5D වර්ග. එහෙනම් අපිට ලියන්න පුළුවන් එක්කෙනෙක්ගේ ප්‍රතිරෝධය සමානයි 4යි රෝ L බෙදීම 5D වර්ග. එතකොට ඒ වගේ 9ක් සමාන්තරගත කරනවා නම් සමාන 9 දෙනෙක් සමාන්තරගත වෙනවා කියන්නේ සමකයේ 9න් බෙදෙනවනේ. එහෙනම් එතන සමක ප්‍රතිරෝධය 4යි රෝ L බෙදීම 9යි 5D වර්ගය වෙනවා. මීට සමාන ප්‍රතිරෝධයක් එන්න ඕනලු කැපිටල් D විස්කම්භයේ තියෙන කෙනාගේ. ඒතකොට 4යි රෝ L බෙදීම 5 කැපිටල් D වර්ග. 4යි රෝ L කැපෙනවා 5 කැපෙනවා. ඒතර අපිට එනවා කැපිටල් D වර්ගය 9යි සිම්පල් D වර්ගය. එහෙනම් කැපිටල් D සමානයි 3යි සිම්පල් D. දැන් දෙකනේ. ඊළඟට අපිට තියෙනවා 40 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 40. ප්‍රශ්න අංක 40 දී අපිට දීලා තියෙනවා පරිපථයක්. පෙන්වා ඇති පරිපථයේ කෝෂ දෙකට නොගෙනිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධ ඇත. පරිපථයේ කෝෂය ධාරාව තමයි අහලා තින්නේ. මම මේ රූපය පොඩ්ඩක් මගේ පහසුවට මෙහෙම ඇඳ ගන්නවා. මැද තියෙන බැටරිය ගලවලා අඳින්නේ දැනට. RR 2R 6R 8යි වෝල්ට්. සාමාන්‍යයෙන් අපි ඍණාග්‍රය පැත්ත බෝගත කරන පහසුවට ඒ කියන්නේ බිඳුව මෙතන බිඳුව මෙතන 8 මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැති නිසා ධාරාව ගියාට එයාගේ අග්‍රාත විභවාන්තරයේ විදුගාම බලෙම එනම් මෙතන 8. එතකොට මෙතන විභවය ගන්නවා නම් මම මෙයා හරහා විභවය ගත්තාම ලේසියිනේ. මොකද මේ පැත්ත බිඳුවයි මෙතන බිඳුවයි. එතකොට මෙතන විභවය බිඳුව නිසා මේ ලක්ෂ්‍ය විභවය කියන්නේ මේ R ප්‍රතිරෝධය හරහා තියෙන විභවය. මේ 8 සමාන දෙන්නේ බෙදා ගන්නවා නම් එක්කෙනෙක් හරහා 4යිනේ. ඒ කියන්නේ මෙතන 4යි වෝල්ට් වෙනවා. ඊට පස්සේ මෙයා හරහා තියෙන විභවය සොයාගත්තොත් මෙතන විභවයට සමාන වෙනවානේ. මෙයා හරහා විභවාන්තරය 2R හරහා තියෙන විභවාන්තරය මෙතන විභවයට සමාන වෙනවා. ඒක සෙව්වොත් අපිට ගන්න පුළුවන් 2R බෙදීම 2R දැන් 6R කියන්නේ 8R වාරයක් 8නේ. ඒ කියන්නේ මෙතන එනවා 2ක් කියලා. මෙතන 2යි වෝල්ට්. මේ පැත්ත 4යි මෙතන 2යි. හරි. ඒ දෙක සොයාගත්තයින් පස්සේ මම දැන් කෝෂය 6 කරනවා. කෝෂය 6 කරද්දී කෝෂය තියෙන්නේ මෙහෙම. මෙතන ඉඳන් මෙහෙට බැලුවොත් 4යි 2යි. මෙතන ඉඳන් මෙහෙට ගත්තොත් මෙහෙට 2ක් තියෙනවා නේ. හරි. ඒ කියන්නේ මේ කෝෂයේ විදුජාංක බලය එන්නේ 2යි වෝල්ට් මේ පැත්තට. එතකොට මෙතන විභවාන්තරය තියෙනවා මේ පැත්තට. මෙහින් 4ක් තියෙනවා. මෙහින් 2ක් අඩුයි. මෙහින් 2ක් වැඩි කරලා දෙනවා. මේක සමානයි ප්‍රතිවිරුද්ධයි කපලා යනවා. කියන්නේ මේ කෝෂය දැම්මා කියලා හරි. ඉස්සෙල්ලා සෙව්වා ගයන්ට අනුව මෙතන කෝෂයක් සම්බන්ධ කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මේකේ 2යි වෝල්ට් කෝෂය හරහා ධාරාවක් ගලන්නේ නැතුව යනවා. කියන්නේ උත්තරය 5. ඒ අවසාන ප්‍රශ්න විදිහට ඇවිත් තියෙන්නේ 43 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 43. ප්‍රශ්න අංක 43 තියෙන්නේ පෙන්වා ඇති පරිපථයේ කෝෂ දෙකටම නොගෙනිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධ ඇත. R dash යනු විචල්්‍ය ප්‍රතිරෝධයක අභයවේ A හා B ලක්ෂ හරහා වෝල්ටිකාව VA ඍණ VB කියන එක R dash සමග විචලනය වීම වඩාත් හොඳින් නිරූපණය කරන්නේ. හරි. ඒකේ පරිපථයක් දීලා තිනවා. අපි මුලින්ම මේ පරිපථය අඳගමු. මෙතන තියෙනවා R dash, මෙතන තියෙනවා R. මේ පැත්ත භූගත කරලා පෙන්නලා තියෙනවා. හයයි වෝල්ට් එකක් තියෙනවා. RR තියෙනවා. මේක 4යි වෝල්ට් නේ. මේක A, මේක B.
අපෙන් අහලා තියෙන්නේ VA ඍණ B. VA ඍණ VB. ඉතින් ලේසි වෙනවා මේ ගාන මොකද්ද? මෙතන භූගත කරලා දීලා තියෙනවනේ. හරි. ඒතර මෙතන 6ක් තියෙනවා. අර ඉස්සෙල්ලා ගහන්නේ වගේම මෙතන R දෙන්නෙක් ඉන්නවා. B වල විභවය කියන්නේ මෙන්න මේ R හරහා විභවාන්තරයනේ. ඒක 3 වෝල්ට්නේ. සමාන දෙන්නේ 6ක් බෙදා ගන්න. එතකොට එක්කෙනෙක් හරහා 3යි. ඒ කියන්නේ B වල විභවය 3 වෝල්ට්. ඒක වෙනස් වෙන්නේ නැහැ දැන් මේකේ. මම R' බිඳුව කරන්නම්කෝ. R' බිඳුව කරනවා කියන්නේ මෙතන කම්බියක් දානවනේ. කම්බියක් දැම්මොත් මොකද වෙන්නේ? කම්බියක් දැම්මොත් එතන විභවාන්තරයක් තියෙන්න බෑ. කම්බියක් කරා මෙතන බිඳුව නම් මෙතනත් බිඳුව වෙනවා. කියන්නේ R' බිඳුව වෙලාවේදී A වල විභවය බිඳුවයි. එහෙනම් VA ඍණ VB ගත්තොත් බිඳුව ඍණ 3 කියන්නේ ඍණ 3 වෝල්ට්. හරි. එහෙනම් R' බිඳුවේදී ඍණ 3න් පටන් ගන්න ඕන. ඍණ 3න් පටන් ගන්න ප්‍රස්ථාර අපිට දීලා තියෙනවා 1 දීලා තියෙනවා 4 දීලා තියෙනවා ඊට පස්සේ 5 දීලා තියෙනවානේ. ඒ ටික දීලා තියෙන්නේ. එතකොට අපිට 2යි 3යි අයින් කරගන්න පුළුවන්. ඊළඟට R' අනන්තයක් කරලා හිතමු. R' අනන්තයක් කරලා බැලුවොත් මට මෙතන R තියෙනවා. මෙතන R' අනන්තයක් වෙනවා කියන්නේ අපි මේක ගලවලා දානවා. අපි මීට කලින් ওই වගේව කතා කරා. එතන 4 වෝල්ට්. ඒතකොට මේකේ ධාරාව ගලන්නේ නැහැ. මෙතන බිඳුව නම් මේක හරහා 4 වෝල්ට් නම් මෙතනත් 4 වෝල්ට්. මෙයා හරහා විභවාන්තරයක් එන්න බෑ ධාරාව යන්නේ නැති නිසා. එහෙනම් මෙතනත් 4 වෝල්ට් වෙනවා. හරි. දැන් R' අනන්තයක් වෙනකොට B A වල අගය 4යි. එහෙනම් VA ඍණ VB ගත්තොත් R' අනන්තයේදී 4 ඍණ මෙතන අගය කොහොමද 3මනේ 1 වෝල්ට්. ඒ කියන්නේ මේක උත්තරේ ඉවර වෙන්න ඕන 1. දැන් එහෙන් බැලුවොත් අපිට ප්‍රශ්නයක් එනවා 5 අයින් වෙනවා 5 දෙකටම ගෙහින්නේ. අපිට 4යි 1යි ඉතිරි වෙනවා. 4යි 1යි දෙක තෝරගන්නේ කොහොමද? බිඳුව වෙන්නේ බිඳුව වෙන අවස්ථාව තෝරමු. මෙතන 3 නම් මෙතනත් 3 වෙන්න බෑ. ඒ වල අගය 3ක් වෙන්න ඕන. ඒ වල අගය 3ක් වෙන්නේ මොන අවස්ථාවේදීද? R'. මෙතන 3ක් වෙනවා කියන්නේ මෙයා හරහා 3යි වෝල්ට් වෙනවා. මේ 4ෙන් 3ක් මෙයාට ගියා කියන්නේ මෙයාට 1ක් වෙනවනේ. විභව බෙදීම ප්‍රතිරෝධ අතර අනුපාතයට එහෙනම් R' බෙදීම R කියන්නේ 3 බෙදීම 1නේ. R' සමානයි 3යි R. ඒ කියන්නේ බිඳුව වෙන්න ඕන මේ ප්‍රස්ථාරයෙන් x අක්ෂය කපන්න ඕන 3යි R වලදී. 3යි R වලදී කපලා තියෙන්නේ පළවෙනි උත්තරේ. එහෙනම් 43ට පිළිතුරු අංක 1.